කරන්න යන්නේ මම හදපු e-commerce web application එකේ carousel එක ගැන. මේ තියෙන්නේ මම හදපු carousel එක. ඒකට මම slides තුනක් වගේම ඒ slides තුනට images සහ images වලට අදාළව text එකක් දාගෙන තියෙනවා. එතකොට මෙතෙන්දි මම පෙන්නන්නම් මම හදපු ඒ carousel එකේ slides මාරු වෙන විදිය. මම මෙතෙන්දි බටන් එක දාගෙන තියෙනවා. මේ විදියට change වෙන විදියට. ඒත් එක්කම මම මේ පැත්තට බටන් එක දාගෙන තියෙනවා. ඒක change වෙනවා. මේ විදියට එතනදි change වෙනවා. එතකොට තවත් තැනක් තියෙනවා. ඒ වෙන්නේ මෙතන. මෙතෙන්දි ඒක change වෙන විදියට තමයි මම හදාගෙන තියෙන්නේ. හරි. දැන් අපි බලමු මම මේ carousel එක නිර්මාණය කිරීමට යොදාගත් code එක නිර්මාණය කරේ කොහොමද කියලා. මම මේක හදලා තියෙන්නේ automatic විදියට මේ මම හදපු slides change වෙන විදියටත් මම ඒක හදලා තියෙනවා. හරි. දැන් අපි බලමු මම මේක backend එකේ code කරපු විදිය. මේ තියෙන්නේ ඒ carousel එකට අදාළව මම නිර්මාණය කරපු code එක. මෙතෙන්දි මම bootstrap ලගේ carousel එක තමයි පාවිච්චි කරේ. ඒ කියන්නේ මෙතන මම class හදාගෙන තියෙනවා. ඒ class හදාගන්න මම bootstrap.css ෆයිල් එක මෙතනට මම add කරගෙන තියෙනවා. ඒත් එක්කම මෙතනට මම id යොදාගෙන තියෙනවා. ඉතින් මේ id යොදාගෙන තියෙන්නේ ඒ bootstrap ලගේම තියෙන js ෆයිල් එක මෙතනට add කරගන්න. මේ තියෙන්නේ ඒ js ෆයිල් එක bootstrap.bundle.js ෆයිල් එක bootstrap ලගේම. හරි. දැන් අපි බලමු මම මේ කොහොමද code එක හදපු විදිය මම දැන් explain කරන්න. මේ තියෙන්නේ අර මම බටන් තුන. එතකොට මම මෙතෙන්දී ඒ බටන් වලට පොදුවේ carousel indicators කියන class එක දාගෙන තියෙනවා. ඒත් එක්කම මේ බටන් වලට මම type එක button කියලා දාගෙන තියෙනවා. එතකොට මෙතෙන්දී මම images tag එකක් තියෙනවා. tag වලට ඒ කියන්නේ මේ තියෙන images වලට අදාළව මම tag img tag එකට size කියන attribute එක යොදලා ඒ අදාළව image එක මම මෙතනට යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී resources වල තියෙනවා slide images කියලා. ඒ images ටික මම මෙතනට link කරලා තියෙනවා. ඒත් එක්කම මම ඒකට class එක යොදාගෙන තියෙනවා. එතකොට මම කිව්වා වගේ image එකට අදාළව මම text එකක් යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ post img.jpg ඒ image එකට අදාළව මම header file tag එක යටතේ welcome to eShop කියලා text එකක් යොදාගෙන තියෙනවා. ඒත් එක්ක මම paragraph එක විදිහට මෙතනට the world's best online store by one click කියලා යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒ එක image එකට අදාළව code එක. මේ තියෙන්නේ ඊළඟ image එකට අදාළව code එක. මෙතෙන්දි මම img tag එක තුල src attribute එක යටතේ resources වල තියෙන image එකක් මම මෙතන යොදාගෙන තියෙනවා. ඒකට මම text එකක් යොදාගත්තේ නැහැ. එතකොට මේ තියෙන්නේ මගේ අනිත් image එක. ඒ image එකට මම img tag එක යටතේ src attribute එක යටතේ මම මෙතෙන්ද image එක link කරලා තියෙනවා. ඒකට මම header file එක යටතේ මම b3 කියලා text එක යොදාගෙන තියෙන ඒත් එක්කම paragraph එක ඒකට යොදාගෙන තියෙනවා. එතකොට මේ තියෙන මේ බටන් තුන වගේම මෙතන තව තියෙනවා බටන් දෙක. ඒ කියන්නේ next බටන් එක සහ previous බටන් දෙක. previous සහ next බටන් දෙක තමයි මෙතනට මම නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ බටන් තුන කියන්නේ මෙතන තියෙන බටන් තුන. එතකොට next එක සහ previous බටන් කියන්නේ මෙතන තියෙන next එක. ඒ වගේම මෙතන තියෙන previous එක විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. හරි. මේ තියෙන්නේ මම හදපු carousel එකට අදාළව code එක. මේක මම ඉගෙන ගන්න ඇති කියලා. හැමෝටම වීඩියෝ එක බලන්න ස්තුතියි.